අපි පහුගිය ආත්මවල කරපු පව්කම් වලට එතකොට පින්කම් වලට විපාක තියෙනවා කියලා බුදුදහමේ සඳහන් වෙනවා. ඉතින් එහෙම අහනකොට ඇතම් නිරාගමිකයන් මෙහෙම ප්‍රශ්න කරනවා. ඒ තමයි කවුද ඒව මතක තියාගෙන ඉන්නේ? අපි ගිය ආත්මවලදී මේ වගේ පව්කම් කළා, මේ වගේ පින්කම් කළා කියලා කවුරුහරි පොතක ලියනවද කියලාත් අහනවා. ඔන්න ඒකට දැන් මේක වෙන්නේ හරියට නිකන් මෙන්න මේ වගේ කියලා කියන සංසිද්ධියක් ක්වොන්ටම් විද්‍යාව ඇසුරින් කියන්න පුළුවන්. ඒ ඊශ්‍රායලි විද්‍යාඥයන් වගේක් හා ජපාන පර්යේෂකයන් වගේක් පහුගිය දවස්වල කරපු සොයා ගැනීමක් හින්දා. ඉතින් ඔයාලා දන්නවා ඊශ්‍රායලයේ මේ වෙනකොට ලොකු යුද්ධයක පැටලලා ඉන්නවා ඉරානය එක්ක. ඉතින් මේක අලුත් එකක් නෙමෙයි පරණ කාමී අතීතයේ ඉඳන්ම ඊශ්‍රායලය කියන්නේ වටේ තියෙන රටවල් එක්ක යුද්ධ කරගත්ත රටක්. හැබැයි විශේෂත්වයක් තියෙනවා. මේ කට්ටිය කොච්චර යුද්ධ කරගත්තත් ඊශ්‍රායලය උන්ගේ විද්‍යාත්මක පරීක්ෂණ කරන් යනවා. ඉතින් මම මේ කියන පරීක්ෂණය කරන්නේ ඊශ්‍රායලයේ වෙයිස්මන් ඉන්ස්ටිටියුට් ඔෆ් සයන්ස් වල ආචාර්ය යුවල් රොනෙන්ගේ පරීක්ෂණ කණ්ඩායම සහ ජපානයේ නැෂනල් ඉන්ස්ටිටියුට් ඔෆ් මැටීරියල් සයන්ස් වල ප්‍රොෆෙසර් කෙන්ජි වොන්ටබේ සහ ප්‍රොෆෙසර් තාක්ෂි තනිගුචි සමග සහයෝගය සිදු කළ අධ්‍යයනයකින් සමහරවිට වචන පැටලෙනවා මේ ජපාන් නම් කියද්දි මේ කියන්නේ මේක ඊශ්‍රායලයේ විතරක් නෙමෙයි ඊශ්‍රායලයයි ජපානයයි එකතු වෙලා කරපු පරීක්ෂණයකින් තමයි මේ කියන මේ සොයා ගැනීමේ කටයුතු කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් මේ කට්ටිය කරපු සොයා ගැනීම වල මේක ටිකක් සංකීර්ණ එකක්. මොකද මේ මම දන්නවා මේක අනිවාර්යයෙන්ම බලනවා ඇති ගොඩක් කට්ටිය සයන්ස් බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙන කට්ටියක් බලනවා ඇති සයන්ස් බෑග්ග්‍රවුන්ඩ් එකක් නැති කට්ටියක් බලනවා ඇති. ඉතින් එතකොට මේක මට හරියටම විස්තර කරන්න වෙනවා නම් ඔයාලා දන්නවා මේ A level physics වල එහෙම තියෙනවා අන්තිම පාඩම වගේ වෙන්න අංශ භෞතික විද්‍යාව කියලා එකක්. ඒක දැන් අපිට සාමාන්‍යයෙන් O level වලදී කියන්නේ මේ පරමාණු හැදලා තියෙන ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන වලින් කියලානේ. ඒ වුණාට අපිට A level physics වලදී අන්තිම පාඩම් වලදී සාමාන්‍යයෙන් තියෙනවා. එතකොට මේ නෑ ඒක එහෙම නෙමෙයි. ඒක ඇවිල්ලා නෑ තව දෙනවා. විශේෂයෙන්ම ෆර්මියෝන් කියලා තියෙනවා, බෝසෝන් කියලා තියෙනවා. එතකොට මේ ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන දැන් තියෙන ෆර්මියෝන් වලින් ඒවා වල අන්තර්ක්‍රියා වලට මේ බෝසෝන් බලපාන මේක ටිකක් ඇඩ්වාන්ස් කියන එක ඉතින් මම එච්චර ඇඩ්වාන්ස් යන්නේ නෑ. මේ සමයම නෝමල් වෙන්නේ මොකද්ද කියලා කියන්නේ. ඒකත් ඊටත් වඩා ගොඩක් මේ ඩීප් ලෙවල් යනවා. ඒ කියන්නේ මේ A level physics වල තියෙන කැලරත් වඩා. මට මම එච්චර යන්නේ නෑ. මම නිකන් සාරාංශ විතරක් කියන්න මොකද්ද මෙතන වෙන්නේ කියලා. දැන් එතකොට මේක ඇවිල්ලා ඇත්තටම ක්වාසි පාටිකල්ස් කියලා එකක් තියෙනවා මේ ක්වොන්ටම් විද්‍යාවේ කතා වෙන. ක්වාසි පාටිකල් මේක එක ප්‍රොනවුන්ස් වෙනවා. මම කියන්නේ ක්වාසි පාටිකල් කියලා. සමහර කට්ටිය ක්වාසි පාටිකල් එක කියනවා. ක්වාසි පාටිකල්ස් ඉතින් ඒකේ ප්‍රොනවුන්ස් වෙන්න පුළුවන්. ක්වාසි පාටිකල්ස් සම්බන්ධ කරපු පරීක්ෂණයක් තමයි මේක. ඉතින් මේ ක්වාසි පාටිකල්ස් වල සම්බන්ධ කරපු පරීක්ෂණයේදී ක්වොන්ටම් අංශ වල පැරණි මතකයන් ගැන සොයා ගැනීමක් කරලා තියෙනවා. මතකයන් කොටවල ඒ කියන්නේ අපේ මිනිස්සු වගේ ක්වොන්ටම් අංශුත් මතක තියාගෙන ඉන්නවද කියලා. නෑ මේක එහෙම එකක් නෙමෙයි. අපි ඉස්සෙල්ලාම ක්වාසි පාටිකල්ස් කියන පොඩ්ඩක් බලමුකෝ. මේ ක්වාසි පාටිකල්ස් කියලා කියන්නේ මතකය තබා ගැනීමක් වෙනම රියල් මතකයක් නේ. කියන්නේ ඒකේ වෙනස් මේක මම පොඩ්ඩක් දැන් කියලා ඉන්නම් කොක්කොඩම කලින්. ක්වාසි පාටිකල් කියලා කියන්නේ මේ දැන් ඔය තනි අංශු හෝ ඉලෙක්ට්‍රෝන වගේ ඒවා නෙමෙයි. මේක ඇවිල්ලා නිකන් අංශු සමූහයක් එකට හැසිරෙනකොට නිර්මාණය වෙන අංශුමය ස්වභාවයක්. කියන්නේ දැන් මෙන්න මෙහෙම එකක්. අංශු එකිනෙකට ගොඩක් එකිනෙකට තදින් අන්තර්ක්‍රියා කරනකොට මෙම අන්තර්ක්‍රියාවල ප්‍රතිඵලයක් විදිහට මුළු පද්ධතියම ඒකකයක් ලෙස හැසිරීමට පටන් ගන්නවා. ඉතින් එතකොට භෞතික විද්‍යාඥයන් මේ සාමූහික හැසිරීම ලේසියෙන් විග්‍රහ කරන්න මේක එක අංශුවක් විදිහට සලකනවා. ඉතින් මේකට තමයි අපි කියන්නේ ක්වාසි පාටිකල්ස් එකක් කියලා. ඉතින් මේ සංකල්පයෙන් අපිට පෙන්වා දෙනවා මේ විශ්වයේ ඇති බොහෝ දේවල් කුඩා කොටස් විශාල ප්‍රමාණයක් එකතු වෙලා නිර්මාණය කරන සංකීර්ණ රටා කියලා. දැන් අපි දකින ඇත්තට ගොඩක් දේවල් ඇත්තටම තියෙන්නේ අංශු බිලියන ගානක ක්වොන්ටම් නර්තනයක්. ඕක තමයි මේ සකලව මම කිව්වේ මේක තව ඇඩ්වාන්ස් කියන්න පුළුවන්. අපි එච්චර යන්නේ නැතුව අපි නෝමල් එකේ කියමු. ඉතින් මේ ක්වාසි පාටිකල්ස් වල තොලතුරු ගබඩා කර ගැනීමේ ශේෂ්ඨ හැකියාවක් තියෙනවා කියලා මේ වෙනකොට
හොයාගෙන තියෙනවා. ඉතින් මේක ක්වොන්ටම් තොරතුරු තාක්ෂණය හෙවත් තොරතුරු තාක්ෂණය කියන්නේ ක්වොන්ටම් ඉන්ෆෝමේෂන් ඉන් ටෙක්නොලොජි වල අනාගතයට ගොඩක් බලපානවා. ඒක නිසාම හරියටම කිව්වොත් අර ක්වොන්ටම් අංශු අතීතයේ මතක තියාගෙන ඉන්නවා. එහෙම කියන එක නෙමෙයි මේකෙන් කියන්නේ. උනට ඒ වගේ එකක් තමයි. ඇත්තටම මේක නිකන් මොනවා වගේද? ඒ කියන්නේ උදාහරණයක් විදිහට පාටිකල් එකක් A ස්ටේට් එකේ තිබ්බා ඊට පස්සේ අනික් ස්ටේට් එකට ගියා. ඊට පස්සේ ඔන්න ඔහොමයි කියන්නේ. දැන් ඔයා මෙහෙම හිතන්නකෝ. දැන් ඔයා වතුර තියෙනවා. මේ වතුරට ගලක් විසි කරනවා මෙන්න මෙහෙම. මේ ගල විසි කරනකොට මේ ගලෙන් තරංග ඇති වෙනවා. ඒ කියන්නේ වතුර ජල තරංග ඇති වෙනවා. මේ ඊට පස්සේ දැන් ගල නැති වුණත් ජල තරංග එනවනේ. ඒ කියන්නේ ටික කාලයක් යනකම් මේ ජල රැලි යනවා. අන්න ඒ වගේ එකක් තමයි මේකෙන් කියවෙන්නේ. ඉතින් දැන් මේ ඊශ්‍රායල විද්‍යාඥයෝ ජපාන් විද්‍යාඥයෝ මේ බුදුදහම ඔප්පු කරන්න කරපු එකක් නෙමෙයි. හොඳේ මේ පරීක්ෂණය. ඒ කට්ටිය මේ පරීක්ෂණයෙන් හොයාගත්ත මේ දේවල් එයාලා පාවිච්චි කරන්න හිතන් ඉන්නේ මේ ක්වොන්ටම් පරිගණකය වැඩි දියුණු කරන්න. ඉතින් හැබැයි මේක මෙයාලා මේ හොයාගත්ත ඉතින් පරීක්ෂණය හොයාගත්ත දේවල් සහ මේ බුදුදහමේ තියෙන ඇතම් කරුණු නිකන් සමරූපීභාවයක් දක්වන්න ලැබෙනවා. මේවා මේ එකක් කියලා නෙමෙයි සමරූපීභාවය. හරිද? ඔන්න ඔක පොඩ්ඩක් මතක තියාගන්න. දැන් උදාහරණයක් විදිහට මේ හිතන දැන් බුදුදහමේ සඳහන් වෙනවා ඉස්සර කරපු අපි ගියාත්මවල කරපු කර්මයන් පහුගිය භවයකදී වුණත් කර්ම විපාක වලට ප්‍රතිඵල ලැබෙන්න පුළුවන් කියලා. කියන අපි හොඳ වැඩක් කළොත් පින්කම් කළොත් අපිට ඒකට හොඳ ප්‍රතිඵල ලැබෙනවා. පව්කම් කළොත් අපිට ඒ විදිහට පව්කම් වලට ප්‍රතිඵල ලැබෙනවා. ඉතින් ගොඩක් නිරාගමිකයෝ ප්‍රශ්න අහන දෙයක් තමයි කවුරු හරි මේක මේ පොතක ලියනවාද කියලා. ඉතින් ඒ කට්ටිය තර්ක කරනවා කොහොමද මේ වෙන්නේ කියලා. ඒ හරියටම වෙන්නේ කොහොමද? අපි දැන් මේ මොකක් හරි පව්කමක් කළොත් කොහොමද මේ ලබනාත්මේ කොහොමද එහෙම හරියට වෙන්නේ? ඉතින් ඒකට මෙන්න මේක නිකන් සමරූපී වෙනවා කියන්නේ මේක. මේ සමරූපී වෙනවා කියන්නේ මෙන්න මෙහෙම කේස් එකක්. ඒ කියන්නේ දැන් බලන්න මේ ක්වාසි පාටිකල්ස් වලට තොලතුරුම තියාගන්න පුළුවන් යාලේ අතීතය සම්බන්ධයෙන්. මේක ටිකක් ඇඩ්වාන්ස් එකක් මේ ක්වොන්ටම් අංශු වලට. ඒ කියන්නේ මෙන්න මේ ආකාරයට තිබ්බා මේ ආකාරයට තිබ්බා කියලා මතක තියා ගැනීමටත් වඩා මේක මේ සලකුණු ඉතුරු වෙලා තියෙනවා. ඒ කියන්නේ පහුගිය අතීතේ වෙච්ච දේවල් සලකුණු ඉතුරු වෙලා තියෙනවා. කියන්නේ අතීතේ වෙච්ච දේවල් වල සලකුණු තියෙනවා වර්තමානයේ වෙනකොට. ඕක තමයි සරලවම මට කියන්න දෙන්නේ ඊශ්‍රායල විද්‍යාඥයෝ හොයාගත්තේ. ඉතින් දැන් මම මේ විද්‍යාඥයගේ නම් සෙට් එකේ හැම මම දානවා මේ මොකද එතකොට ඔයාලට ගිහිලා දැන් මට අර සයන්ස් ගොඩක් බහින්න බෑ මොකද මෙතන මේ ඔක්කොම බලන්නේ සයන්ස් බෑග්ග්‍රවුන්ඩ් වල නොවේ හින්දා මම දෙමුණා දානවා ඔයකට අවශ්‍ය කට්ටියට ගිහිලා මේක බලන්න පුළුවන් නේ මේ කට්ටිය මොනවද කරපු පරීක්ෂණ මම මේ සරලවම තමයි මේක මේ පැහැදිලි කළේ. ඒ කියන්නේ අපි කරන දේවල් ඒ කියන්නේ යම්කිසි සිදුවීම් ක්වොන්ටම් අංශු වරහා අනාගතයේදී මතක තියාගෙන ඒ වගේ හිතම කියනකො ඒ කියන්නේ අතීතයේ කරපු දේවල් අනාගතයේදී සලකුණු තියෙනවා. ඒ කියන්නේ මතක තියාගැනීම වගේ කියලා එහෙම හිතාගත්තත් කමක් නැහැ. ඉතින් අර ඒ කියන්නේ අපි කොච්චර දැන් ඔය දැන් උදාහරණයක් විදිහට දැන් බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා අපි කොච්චර ගියාත්ම සෑහෙන ගානකට කලින් කරපු දේවල් වල ඒ කියන්නේ මේ රිටර්න් එක එනවා. ඒවා මතක තියෙනවා. ඒ කියන්නේ ඒක විශ්වයේ දෙයක්. කියන්නේ ඉතින් මං කියන්නේ බුද්ධහමේ ක්වොන්ටම් දහමේ කයි කියලා. ඒ වුණාට අර එක සමරූපී ලක්ෂණ තියෙනවා මේ ඊශ්‍රායල විද්‍යාඥයෝයි ජපාන් විද්‍යාඥයෝයි එකතු වෙලා කරපු මේ සොයා ගැනීමත් එක්ක අපිට ඒක හොඳට තේරෙනවා.